Hello everyone, welcome back to SL Movie Center. හොඳයි දෙසැම්බර් month එකේ මොන movies and series release වෙන්නේ ඒ ඔක්කොම අද මේ වීඩියෝ එකෙන් බලමු. එහෙනම් අපි දැන් වීඩියෝ එක පටන් ගමු. ස්ටාර්ටින් එකේ බලුවොත් what fun කියලා එක කොමඩි කැටගරි එකට අයත් මූවි එකක් දෙසැම්බර් 3 වෙනිදා රිලීස් වෙනවා. බ්‍රෝ මොකද්ද concept එක කිව්වොත් මටත් exact මොකද්ද කියලා දන්නේ නැහැ. ට්‍රේලර් එක බලුවට තේරෙන්නේ මේකේ actress ඇවිල්ලා ක්‍රිස්මස් සෙලිබ්‍රේෂන් එක ෆැමිලි කට්ටියත් එක්ක සෙලිබ්‍රේට් කරන්න ගොඩක් සුපිරියට ප්‍රෙපරේෂන් කරනවා. සඩන්ලි කොහෙදෝ නැති වෙනවා. මේකින් පස්සේ යාගේ ෆැමිලි කට්ටිය කොහොමද හොයාගන්නේ? එයාත් ඒ ෆැමිලි එක නැවත එකතු වෙලා අනිවාර්යයෙන්ම සෙලිබ්‍රේෂන් එක කරන්න ඕනේ ක්‍රිස්මස් එක වෙනුවෙන්. ඒකට මොන දේවල්ද වෙන්නේ? ඒ වගේ ෆන් ටෝන් එක අරන් යන ෆිල්ම් එකක්. ඉතින් ඉදිරියට ක්‍රිස්මස් එනවා. ඒ ඉන්න මේ වගේ ක්‍රිස්මස් කන්සෙප්ට් එකක් තියෙන මූවිස් බලාපොරොත්තු වෙවි. ඊළඟ ලිස්ට් එකේ Wake Up Dead Man කියලා මූවි එකක් දෙසැම්බර් 12 වෙනිදා රිලීස් වෙනවා. මූවි එකේ කන්සෙප්ට් එක මර්ඩර් එකක් වෙලා ඒක ඉන්වෙස්ටිගේට් කරලා කවුද මිනිමරුවා කොහොමද මේක සිදු වුනේ මේ වගේ මූවි එකක්. ඊළඟ ලිස්ට් එකේ Fallout ගේ season 2 සීරීස් එක දෙසැම්බර් 12 වෙනිදා රිලීස් වෙනවා. මේකට සම්පූර්ණයෙන්ම එපිසෝඩ් 8ක් තියෙන්නේ. මේක famous games එකක් බේස් කරපු වීඩියෝ සීරීස් එකක් live action. ලෝකෙට නියුක්ලියර් ඇටැක් එකක් ඇති වෙලා ගොඩක් අය බංකර් එකේ තමයි ජීවත් වෙන්නේ. ගොඩබිමේ මිනිස්සු ඉන්නවා. හැබැයි ටිකක් ඩිෆරන්ට් විදියට ඉන්නවා. ඉතින් මේ බංකර් එක ඇතුලේ ඉන්න අයටයි upper surface එකේ ඉන්න අයටයි ඩිෆරන්ට් එකක් තියෙනවා. ඒකම රණ්ඩුත් ඇති වෙනවා. මේ වස්සේ main actors කොහමද survive වෙන්නේ කියන එක තමයි concept එක. හොඳ entertainment series එකක් චෙක් කරලා බලන්න. ඊළඟට ලිස්ට් එකේ අපි බලන්න යන්නේ Avatar එකේ third part එක දෙසැම්බර් 19 වෙනිදා රිලීස් වෙනවා. දැනට ලොකුම hype එකක් තියෙන එකම Hollywood movie එක මේ දෙසැම්බර් month එකේ. First of all movie එකේ making එකේ ඉඳන් සමහර සුපිරි VFX plus CGI shots තිබේවා බලන්නටම හරිම පූරි. second part එකේ ජලයත් එක්ක මේ part එකේ fire පැත්ත කට්ටිය තමයි ගොඩක් explore කරන්නේ. හැබැයි fourth part එක different concept එකක් යාවි. in case ඔයාලා මේක බලන්න කලින් part 1 part 2 එක තාමත් බලලා නැත්නම් බලලා ඉවර කරන්න. ඊළඟ ලිස්ට් එකේ අසර ගණනාවකට පස්සේ ඇනකොන්ඩා මූවි එකක් ආයෙත් රිලීස් කරනවා. මේක රිලීස් වෙන්නේ දෙසැම්බර් 12 වෙනිදා. මේ පාර ඇනකොන්ඩාව ලවා මූවි එකක් ගන්නට ෆොරස්ට් එකට යනවා. මූවි එකේ මූවි එකක් ගන්න යනවා වගේ තමයි කන්සෙප්ට් එක. ඒකේ ඇනකොන්ඩා ඇවිල්ලා මෙයාලව ඇටැක් කරනවද නැද්ද? ටිකක් ෆන් කොමඩි එක යනවා වගේ පේනවා. ඇක්චුවලි ෆන් කොමඩි ටෝන් එක තමයි යන්නේ. මේ වගේ ජංගල් ප්ලස් කොමඩි තියෙන මූවි එකක් බලන්න ඕන නම් මේ මූවි එක නෝට් කරලා තියාගන්න. and finally Stranger Things season 5 volume 2 එක දෙසැම්බර් 26 වෙනිදා රිලීස් වෙන්නේ. සාමාන්‍යයෙන් එපිසෝඩ් එකක length එක පැය 1 මිනිත්තු 14ක් වගේ හෝ මිනිත්තු 15ක් වගේ යනවා. මේ වගේ තමයි හැම එපිසෝඩ් එකක්ම යන්නේ. movies 3ක් බැලුවා වගේ තමයි volume 2 එක යන්නේ. ඒ වගේම විල්ට දැන් power එකක් තියෙනවා. ඉතින් දැන් විල් and විලන් මෙයාලා එකතු වුණාම අනිවාර්යයෙන්ම වෙක්නම ඉවර කරන්න පුළුවන් වේවි. බලමු ඊට පස්සේ මොනවද වෙන්නේ කියලා. ඊළඟට final episode ජනවාරි 1 වෙනිදා රිලීස් වෙනවා. හැබැයි ඒක නම් ඩියුරේෂන් එක සම්පූර්ණයෙන්ම පැය 2ක් වගේ. දැනට මේව තමයි දෙසැම්බර් month එකේ රිලීස් වෙන top movies and series. මේවට අමතරව තවත් රිලීස් වෙවි. දැනට officially confirm කරලා තියෙන්නේ මේව තමයි. So that's all guys, keep watching, keep supporting SL Movie Center. ඔයාලගේ දන්න යාළුවන්ට share කරන්න. ඊළඟ වීඩියෝ එකේදී හමු වෙමු. Bye guys.